සියලුම දෙනාට ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම දිව්‍යමය ශාකයක් කියලා හිතන. දිව්‍යමය ශාකයක් කියලා කියන. හැමෝම සුපර් ෆුඩ් එකක් ලෙස පිළිගන්න මුරුංගා ගැන. අපේ ගෙදර වත්තේ තියෙන මේ ගහේ පුංචි කොළ ටිකක තියෙන විස්මිත ගුණය දැනගන්න. ඔයා දැනගත්තොත් අද ඉඳලම මුරුංගා කන්න පටන් ගන්නවාමයි. එහෙනම් අපි වීඩියෝට යමු. ඇයි මුරුංගා මෙච්චර විශේෂ වෙන්නේ? විද්‍යාත්මකව බැලුවොත් මුරුංගා කියන්නේ විටමින්, ಖನಿජ, ලවණ වර්ග පිරුණු ගබඩාවක්. මේ බලන්න. දොඩම් වලට වඩා 7 ගුණයක් විටමින් C තියෙනවා. කැරට් වලට වඩා 10 ගුණයක් විටමින් A තියෙනවා. කිරි වලට වඩා 17 ගුණයක් මේකේ කැල්සියම් තියෙනවා. මේ නිසාම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මන්ද පෝෂණයේ පිටු දකින්න මුරුංගා නිර්දේශ කරන්නේ. අපි දැන් මුරුංගා වලින් ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය වාසි මොනවද කියලා බලමු. මුරුංගා කෑමෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි 5ක් තියෙනවා. අංක 1 දියවැඩියාව පාලනය කරනවා. රුධිරයේ සීනි මට්ටම ස්වභාවිකවම අඩු කරන්න මුරුංගා වලට පුළුවන්. 2 හෘද සෞඛ්‍යයට ඉතාම වැදගත්. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හදවත ආරක්ෂා කරලා දෙනවා. අංක 3 ප්‍රතිශක්තිය වැඩි කරනවා. නිතර ඇතිවන ලෙඩ රෝග වලින් ඔබව ආරක්ෂා කරනවා. 4 සම සහ කොණ්ඩය රකින්න. අකාලේ මහලු වීම වළක්වාගෙන පැහැපත් සමක් ගන්න මේක උදව් වෙනවා. 5 ශරීර ශක්තිය ලබා දීමටත් වැදගත් වෙනවා. කෘත්‍රිම පාන වර්ග වෙනුවට ක්ෂණික ශක්තියක් ලබා ගන්න මුරුංගා වලින් පුළුවන්. දැන් අපි බලමු මේ මුරුංගා භාවිතා කරන්නේ කොහොමද කියලා. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මුරුංගා කොළ කන්න පුළුවන්නේ මැල්ලුමක් විදියට විතරයි කියලා. මුරුංගා කොළ මැල්ලුමක් විදියට විතරක් නෙවෙයි. ඔබට පුළුවන් මුරුංගා කොළ වියලලා කුඩු කරලා තබා ගන්න. එය හුඟක් දේවල් වලට එකතු කරගන්න පුළුවන්. උදෑසන තේ පානයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මුරුංගා කොළ උයද්දී ගොඩක් වෙලා තම්බන්න එපා. එතකොට පෝෂණ ගුණය විනාශ වෙන්න පුළුවන්. ඉතින් මේ තරම් ගුණ තියෙන මුරුංගා ගසක් අදම ඔබේ ගෙවත්තේ සිටවා ගන්න. නිරෝගී ජීවිතයක් ගත කරන්න මුරුංගා ඔබේ ආහාර වේලටත් එකතු කරගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. එහෙමනම් ගිහිල්ලා එන්නම්. නැවතත් මේ වගේම වීඩියෝකින් හමු වෙමු. ආයුබෝවන්.